මේ සමබිම පක්ෂයේ ප්‍රචාරක ගුවන්විදුලි නාලිකාව වන වර්ෂා රේඩියෝවයි. ඔබ මේ එකතු වී සිටින්නේ මෝර්නිං කෝල් විත් දීප්ති වැඩසටහන සමගින්. අයිබෝන් සුබෝදෑසනක්. ඔබ මේ එකතු වී සිටින්නේ වර්ෂා රේඩියෝ සමගින්. සුපුරුදු පරිදි අදත් අපි එකතු වෙනවා පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ සිදුවුණු දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථිකමය වශයෙන් වැදගත් සිදුවීම් පිළිබඳව සමබිම පක්ෂයේ මතය ඔබ වෙත ගෙන ඒම. මේ සඳහා ඔබ දන්නවා අපි මේ සඳහා අපේ වැඩසටහන තමයි මෝර්නිං කෝල් විත් දීප්ති. ඉතින් අදත් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙනවා සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න. සුබ උදෑසන දීප්ති. සුබ උදෑසන. ඔව් දීප්ති, දැන් පසුගිය දින කිහිපය තුළ ලංකාවට විශාල ස්වාභාවික විපතක් වුණා. ඒ තමයි මේ දිත්වා කියන සුලිකුණාටුව ලංකාව හරහා හම ගියා. මේකත් එක්ක ලංකාවට විශාල විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. මේ විනාශයත් සමග ඊළඟට කොහොමත් බලයෙන් රජයට හැමදාම වගේ චෝදනා එල්ල වෙනවා. මේ රජයටත් මේ විනාශය නැත්තම් මේ ස්වභාවික විපත සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි මේකට පෙර සූදානම, පූර්ව සූදානම් වුන් නැහැ කියන චෝදනාව. ඉතින් ඔබ මොකද හිතන්නේ? එක පැත්තකින් මේක ස්වභාවික ආපදාවක්, සමහර විට අපිට හරියටම දේවල් වේල පහ ප්‍රකාශ කරන්න බෑ. ඉතින් කොහොම වුණත් විශාල විනාශයක් සිදු වෙලා තියෙනවා සාමාන්‍යයෙන්. ඔබ මොකද හිතන්නේ? එක පැත්තකින් මේ දිත්වා කියන සුලිකුණාටුව හරහා ලංකාවට වෙන්න පුළුවන් ආර්ථිකව වෙන්න පුළුවන් විනාශය සහ දැන්ට රජයට එල්ල වෙලා තියෙන මේ චෝදනාව සම්බන්ධයෙන් සමබිම පක්ෂය මතය මොන වගේද? ඔව්, දැන් සමබිම පක්ෂ හැටියට අපි සාමාන්‍යයෙන් සත්‍ය කියන්නේ අපිට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය රැක ගන්න හරි එහෙම නැත්නම් දේශපාලනය කරන්නේ අපි මුදල් හම්බ කරන්නත් නෙවෙයි නිසා අපිට සාමාන්‍යයෙන් ටිකක් කරදරයක් නැතුව ඇත්ත කියන්න පුළුවන්. මොකද අපිට පඩි ගෙවන්නෙත් නැහැ කවුරුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න සමහරු ඉන්නවා මේ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්නවනේ. ඉතින් එහෙම කට්ටියක් නෙවෙයි අපි. එහෙම නැත්නම් අපිට කියන්න. එහෙම ගන්න නැත්නම් සජිත් ප්‍රේමදාස හරි කවුරු හරි වියුක්තව කියන්න නෑ අපේ සංවිධානයේ අපේ පක්ෂවල මේ එහෙම ව්‍යාපාරිකයන්ගේ සල්ලි අරගෙන පාර්ලිමේන්තුවේ කතා කරනවා. අන්න ඒ වගේ. ඉතින් අපිට තේරෙනවා. අපි දන්නවා ඔය ටෙන්ඩර් අරව මේවා එක පැත්තකට ටෙන්ඩරේ ගියාම අනිත් පැත්තේ ටෙන්ඩරේ ලැබුණ නැති ව්‍යාපාරිකයා සල්ලි දුන්නම ඒවා කතා කරනවා. ඉතින් ඕවා මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු දන්නවා. ඉතින් මම මේ ওই ටික කිව්වේ වෙන දෙයකට නෙවෙයි. අන්න එහෙම කට්ටියක් නෙවෙයි අපි. ඒ කියන්නේ අපි දේශපාලනය කරන්නේ මේ අපේ අනන්‍යතාවය හදා ගන්නවත්. ඒක වමට පොදු එක. ඒ කියන්නේ වමේ දේශපාලනය කරන ගොඩක් දෙනා ඒ දේශපාලනය කරන්නේ ඒක ඇත්තටම සමාජිකරුත්වය සඳහා. ඒ කියන්නේ අවසාන වශයෙන් ඒක ලිබරල් ඒ නිසාම. අපි දන්නවා ලිබරල් දේශපාලන නිෂ්ඨාව තමයි සමාජයේ අර ප්‍රමිතිගත අනන්‍යතාවයක් කරා ඒ ප්‍රමිතියේ නැති මිනිස්සු යන්නේක. දැන් උදාහරණයකට අපි කියමු පාකිසෝති සරණමුතු කියලා කියන්නේ සමාජයේ ප්‍රමිතිගත බුද්ධිමතෙක්. ඔහුව විදේශ රටවල් හැමෝම ගණන් ගන්නවා. එතකොට සාමාන්‍ය ওই උයිඳු වගේ කට්ටිය කරන්නේ මොකද? ඒකට යන්න බෑනේ ඒ තැනට. එතකොට ඉරිසියා කරලා මඩ ගහලා අරෝමය කරලා මිනිසුන්ට බැනලා අරෝමේවා අනුපු දේවල් කියලා එක එක විකාර ඒගොල්ලෝ බලන්නේ ඊළඟට සමාජයේ කොහොමද තත්වයකට එන්නේ කියලා. ඉතින් ඕක තමයි වමේ දේශපාලනේ. දකුණ අය මෙන්න මෙහෙම දේශපාලනයක් කරන්නේ. ඒගොල්ලෝ කරන දේශපාලනේ මෙන්න මෙහෙමයි. ඒගොල්ලෝ කවදාවත් කියන්නේ නැහැ ඒගොල්ලෝ මේ සල්ලි වලට වැඩ කරන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ සල්ලි වලට වැඩ කරන්නේ. ඔය වැඩියෙන්ම දැන් අපි දන්නවා 1980 ගණන් වල අග හොයලා බලන්න පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරුන්ගේ නම් ටික හොයාගන්න. ඊට පස්සේ බලන්න චන්ද්‍රිකා ආණ්ඩුවේ වැඩියෙන්ම හොරකම් කරේ කවුද කියලා. අර മന്ത്രിවරු. ඒතර මම කියන්නේ දැන් මේ විපක්ෂයේ වැඩියෙන්ම කතා කරන මාධ්‍ය හොයාගෙනම යන മന്ത്രിවරු ටික ඉන්නේ. ඒ ටික තමයි ඊළඟට ඇවිල්ලා වැඩියෙන්ම ඊළඟ ආණ්ඩුවක් පත් වෙලා දැන් ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ එහෙමනේ. රයිට් අපිට chance එක එනවා. අන්න ඒගොල්ලෝ තමයි ඊළඟ හොරු. මම කියන්නේ හොරු රැළ තමයි ඊළඟට එන්න නියමිත. ඉතින් ඒ නිසා අපිට තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකට පස්සේ අපිට වැඩක් නැහැ හොරුන් ආයේ මේ රටේ දේශපාලකයෝ බවට පත් කරගන්න පාලකයෝ පන්තියේ.
අපිට අවශ්‍ය වෙන්නේ අපේ රට මේ ඉලා තියෙන ආගාදයෙන් කොහොමද අපි ගොඩ ගන්නේ? ජනතා විමුක්තිවරුන්ට වඩා බුද්ධිමය ප්‍රවේශයක් දරලා කොහොමද ඒ තැනට එන්නේ? ඒක හොරුන්ට කරන්න බෑනේ. හොරුවාව ගමන් කරන්නේ හොරකම් කරන එක නේ. එතකොට දැන් ප්‍රශ්නයක් ඇහුවා මේ මහා විපත ගැන මොකද කියන්නේ කියලා. මේ මහා විපත ගැන උරෝකතනය කරනවා ඇර මේක එනෝමයි කියලා කිසිසේත් කියන්න බෑ. එහෙම පුළුවන් జగතෙක් ඉන්නවනම් මට ඒ විපක්ෂයේ ඒ జగතගේ නම කියන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිසරයේ වෙනස් වෙන්නේ අපිට ටෙලිෆෝන් කරලා නෙවෙයි. දැන් උදාහරණයකට මෙහෙම ගමු. ඔය කියනවා වගේ මහා විපතක් එනවා කියලා. දැන් අනිත් එක තමයි විපක්ෂයේ කට්ටිය දන්නේ නැතුනට මම දන්නවා අපේ ලංකාවේ දේශගුණය කියවන්නේ පිටරට මේවා බලලා මිසක් අපේ උපකරණ වලින් නෙවෙයිනේ. අන්න එකක් දැනගන්න ඕනේ. බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ලංකාවේ මේ පුරෝකතන හරි මොනවා හරි කරන්නේ පිටරටත් එක්ක තියෙන සම්බන්ධ ආහාරහනේ. එහෙම නැතුව මේ අපි මෙහෙම එළිය දාලා අර මොනවා හරි දේශගුණ එහෙම කියන්න බෑ. අපිට එච්චර දියුණු උපකරණත් නැහැ. ඒක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් දන්නවා. ඒ නිසා අපි කියන්නේ වැරදිලා මෙන්න මෙහෙම හිතන්නකෝ. වැරදිලාවත් මාලිමා ආණ්ඩුව මේ පුරෝකතනය ගැන අහලා දඩ බඩ ගාලා වතුර ටික ඇරියා. අපි හිතමුකෝ කලින් වුණානේ ඒක. මට මතකයි රනිල් වික්‍රමසිංහගේ කාලේ වගේ එහෙම දෙයක් වුණා. වෙච්ච ගමන් වෙන්නේ වතුර ටික යනවා. වෙලා වැස්සේ නැතුව තිබුණා නම් එහෙම මොකද කියන්නේ කට්ටිය? අන්න අනිත් පැත්තට කියනවා. ඒ කියන්නේ බලන්න මේ කාලකන්ණි මේ සොරවු ටික ඇරලා වතුර ඇරියා දැන් කොහොමද අපි ඊළඟ කන්නේ වවන්නේ අර මේ කියලා. ඕක තමයි ඉස්සර ජනතා විමුක්තිවරුන්ට කිව්වේ. එතකොට මේ ඉන්න හාල්පාරුවෝ විපක්ෂේ ඉන්න හාල්පාරුවන්ට තේරෙන්නේ නැති දේ තමයි අපි හැම වෙලාවෙම මේ හාල්පාරුවන්ගෙන් අහන්න ඕනේ තමුසෙලා ওই බයිලා ගහනවා නම් තමුසෙලාට මොකද්ද තියෙන උත්තරේ? හරි පැත්තක දානකො ජනතා විමුක්තිවරුන්ට බාලිමාණ්ඩුව පැත්තක දාන්න. මේක ලංකාව මේ වගේ ව්‍යසනයකට මේ වෙලා ගියාම යටත් වුණාම විනාශ වුණාම මට කියන දයසිරිට තියෙන උත්තරේ පුළුවන්. මට කියන දිලිත් දැවිරට මොකද්ද තියෙන උත්තරේ කියලා බයිලකාරයෝනේ. රඟ දෙන බයිලා මොරටු බයිලා මේව මං කියන්නේ. ඒ නිසා මම කියන්නේ මේ වගේ ස්වභාවික ව්‍යසන ඕනනම් අපිට ගන්න පුළුවන් සාපය කියලා. අපි යුද්ධෙදි දෙමළ මිනිසුන්ට සලකපු විදිය තියෙන්නේ ඒ සලකපු විදිය නිසා අපිට දැන් විටින් විට අපේ රටට සාපයක් එනවා. ඒ වගේ එකක් හොඳයි. ඒ වගේම ශිරාල් කියන දෙයක් තමයි අපිට මේ දිගින් දිගට වෙන සාපේ කුවේනික සාපේ කියලා. අන්න ඒ වගේ පාරභෞතික මානයක් අපිට මේකට හයි කරගත්තොත් ඉතින් වැරදිමත් නැහැ. මොකද පව් සිංහලයෝ කියන්නේ ගොඩාක් පව් කරගත්තා. මොකටද පව් කරගත්තේ? දියුණු වෙන්න. හැබැයි කවදාවත් දියුණු වෙන්නේ නැහැ. මොකද බෝඩියෝ වගේ තමයි අපි හිතන්නේ. දැන් උදාහරණයකට විපක්ෂයේ කියනකොට මේක අපි හිටියනම් මේක මෙහෙම කළමනාකරණය කරනවා. කිරියල්ල කියන මේක මෙහෙම සොරවු ඇරියේ නැත්තම් ඉතින් ඔගොල්ලෝ කාලෙත් ඕව වුණානේ. ඔගොල්ලෝ කාලේ බල වැස්සක් වහින කන ලොකු එක කරන්න බෑ. නවත්තන්න බෑ. දෙවෙනි කාරණා. දැනගත්ත කාරණා. ලංකාවේ කවුරුවත් ප්‍රස්තාරයක් හරි සිටීමක් හරි හදලා තියෙනවද අනතුරුදායක තැන්වල රජයේ ආයතන වලින් එපා කියද්දී ගොඩනැගිලි හදපු තැන් සහ එහෙම නැතුව නිකන් තියෙන තැන්. ඔන්නෝම මැප් එකක් තියෙනවද අපිට? එහෙම නැහැනේ. එහෙම මැප් එකක් තියෙනවා නම් විතරයි අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ තැන්වල මෙන්න මෙහෙම දේවල් වෙනවා මෙහෙම දේවල් වෙන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ දිගින් දිගටම කිව්ව දෙයක් තමයි ඔය ගල් අරෝමය වැටිලා ওই වාණිජ ආයතන වගේ තියෙන තැන් කඩා වැටිච්ච තැන් සියලුම තැන් කියලා කියන්නේ නීති විරෝධී ස්ථාන. කවුද මේ නීති විරෝධී ස්ථානවල මේ ගොඩනැගිලි හදන්න ඉඩ පරස්සා ඇදුවේ? ඒ කරේ ශ්‍රී ලංකා UNP ආණ්ඩුවල හිටපු පළාත් පාලන ආයතනවල හොරු ටික ඉන්නේ. දැන් මම ඉන්න පානදුරෙත් එහෙම තමයි. ඒවැ අනුමැතිය දෙන්නේ ගොඩනැගිලි වලට සල්ලි වලට. ඒවා කවුරුත් දන්නවා. ඒවා මේ බලන්නේ නැහැ. මානුවරත් එහෙමයි. ඔය හැමතැනකම ඔය පළාත් පාලනට එන පුද්ගලයන් ඉන්නේ හොරකම් කරන. ආයි නෝ කතා. එහෙම නැති මිනිස්සු ඉන්නවනම් අපිට කරුණාකරලා කියන්න මොකද එහෙම හොරු ඔය විපක්ෂයේ ඉන්න නායකයෝ පිටිපස්සේ යන්නේ නැහැ. මොකද සිහි බුද්ධියක් තියෙනවනම් කවුද අනේ සජිත් ප්‍රේමදාසගේ පිටිපස්සේ යන්නේ? හා ඒ කියන්නේ මං කියන්නේ අවංකව දේශපාලනයක් කරන්න ඕන නම් සජිත් පිටිපස්සේ යන්න ඕනේ නැහැනේ. සජිත් පිටිපස්සේ යනවා කියලා කියන්නේ හොරකම චේතනාව කරගත්ත කෙනා. ඒ කියන්නේ හරි සජිත් මාත්‍යා බලයට එනවා මම ගන්නවා මගේ ප්‍රාදේශීය වශයෙන් මේ ගානක් ගහ ගන්න. ඔය තට්ටු කරලා අහන්නකෝ. අපි බෞද්ධයෝනේ. හා පන්සල් අරේ මේ බෝගස් ළඟට යන්න ඕනේ නැහැ. Taman තට්ටු කරලා අහන්න මම මොකටද දේශපාලනය කරන්න කියන්නේ. සල්ලි හොයන්න. එතකොට
ලංකාවේ භාගයකට වැඩිය නීති විරෝධී තැන්වල ගොඩනැගිලි හදලා තියෙනවා නම් විශාල වර්ෂාවක් උනාටුවක් ආවට පස්සේ ඒ ගොඩනැගිලි ටික ගහගෙන යනවා නම් ඒකට වග කිය යුත්තේ මේ මහජනයා කියන පිරිසයි ඒ මහජනයා ඡන්ද දෙන පාලකයෝ. ඒ අර වෙන කවුද ඕකට වග කියන්න ඕන. ඕක තමයි ඇත්ත. අපිට විතරයි මේ ඇත්ත කියන්නත් පුළුවන්. ඔය එක කාලකන්ණියෙකුට ඇත්ත කියන්න බෑ. මොකද හේතුව? එක්කෝ වමේ වුණ දේශපාලනය කරන්න පිළිගැනීමට. මම පොරක්කා මම ආචාර්ය උපාධියක් තියෙනවා මම මහාචාර්යයා මම පාර්ලිමේන්තු මන්ත්‍රී මම කතානායක ඔන්න වගේ පොරවල් වෙන්න තමයි ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ. දකුණේ කට්ටිය කියලා කියන දකුණක් නෑ වමත් නෑ දකුණක් නෑ දැන් ඔය කිසිම ඔය බෙදිම් කඩනක් නෑ. ඔය ඉතුරු විපක්ෂයේ කියන කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ ඒගොල්ලන්ටයි ඒගොල්ලන්ගේ යාළුවන්ටයි ඊළඟට හම්බ කරන්න. ඔය දෙකට පිටින් කවුරු හරි දේශපාලනය කරනවා නම් ඒ අය කරන්නේ දේශපාලනය නෙවෙයි නිකන් මනෝමූලික විකාර කරනවා සිහින දකින්න කියලා අපිට කියන්නේ එහෙමනේ. අපි තමයි මේ ඇත්ත කියන්නේ සමාජයේ. අපිට ওই කාලකන්ණි දෙගොල්ලම මොකද්ද කියන්නේ? සිහින දකින්න ඕන කියන්නේ. ඔව් අපි සිහින දකිනවා. අපි කියන්නේ මෙන්න මේ අනන්‍යතාවයකින් තොරව සල්ලි හොයන්නේ නැති දේශපාලඥයෝ ටිකක් මේ රටේ දේශපාලනට ගේනකම් මේ මහා ශාපයෙන් ලංකාවේ ජනතාවට ගැලවෙන්න බෑ. ඕක තමයි ප්‍රසන්න මගේ උත්තරේ. පැහැදිලි දීප්ති. ඊළඟට අපි ගත්තොත් දීප්ති දැන් මේකත් එක්කම මේ පහුගිය දවස්වල මේ ලංකාවේ මේ බොහොම ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් රාවය පුවත්පතේ වැඩ කරපු ඌින්දු කුරුකුළු සූරිය ජනාධිපතිවරයාට යම් කිසි විදිහක මේ යා පෙනී ඉන්න ජනාධිපතිවරයා ළඟින්ම ආශ්‍රය කරන මිත්‍රයෙක් විදිහට ඉතින් මේ ජනාධිපතිවරයාගේ යම් කිසි දෙයකට පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කළා මුහුණු පොතේ නැත්නම් Facebook එකේ සටහනක් ඔහු දාලා තිබුණා. දැන් මේ විදිහට මේ උවින්දු මේ පරුෂ වචනෙන් රටක ජනාධිපතිවරයාට බයින. එතකොට එයා ඔහුම කියලා තිබුණා මේ අනිත් රටවල ජනාධිපතිවරුන්ට රජවරුන්ට රජිනියන්ට ඊට වැඩිය කුණුහරුපේ මිනිස්සු බයිනවා කියලා. නමුත් මං හිතන්නේ ඒ රටවල කියන්නේ එච්චර ළඟින් ආශ්‍රය කරලා එකට මේ කාලා බීලා ෆොටෝ ගහලා එහෙම අනිත් පැත්තට කුණුහරුපෙන් කතා කරනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කොහොමත් අපි ගත්තොත් මේ උවින්දු වගේ කට්ටිය ඉන්නවා තව කොට දෙනෙක්. අයගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයක් මම කිව්වා අනන්‍යතා අර්බුදය හීනමානය. ඒ කියන්නේ අපි ඔකට සාමාන්‍යයෙන් සරලව මිනිස්සු කියන්නේ හීනමානය කියලා කියන්නේ. මම කැමති ඔය ගොබිලට අභියෝගයක් කරන්න. පුළුවන් නම් එංගලන්තයේ අගමැතිට ওই විදිහට කුණුහරුපෙන් බඩින්න පුළුවන් නම් බැනලා ඉන්නකෝ. ඔන්න අභියෝගය වගේ. පුළුවන් නම් මද ෆක කියලා කියන්නකෝ ඔය ඉන්න ස්ථාමට කියන්නේ අගමැති කියලා පුළුවන් නම් ඉන්නකෝ. මොකද වෙන්නේ කියලා තේරෙයි එතකොට. රජවරුන්ට බැන්නොත් එහෙම බෙල්ල කපලා දාන්න කෙලින්ම. බෙල්ල ඉවරයි කෙලින්ම. කාලකන්ණිය මූ දන්නවා මේ හීනමානනේ. මොකද ඔය වනචාරී මහාචාර්යවරයා තමයි ඕකව ගෙනාවේ මේ ඉස්සරහට. ගෙනල්ලා උඩ දැම්මා. උඩ දැම්මේ තමන් පොර කරගන්න. අන්න දැන් වනචාරී මහාචාර්යවරයාටත් කෙලලා ජනාධිපතිටත් කෙලලා අපිට කරා නම් ලන්ඩන් වලට ගිහිල්ලා කනට ගහන්නේ. එච්චරයි අපි කියන්නේ. ඔච්චරයි ඌට වඩා උත්තර දෙන්න ඕනේ ඔය කාලකන්ණියට. ඊළඟට දීප්ති දැන් අපි ගත්තොත් දැන් මේ අද යන්නෙම අපේ සම්පූර්ණ ප්‍රශ්න යන්නේ මේ පසුගිය දින කිහිපය තුළ ලංකාවට වෙච්ච දේත් එක්ක ඊළඟට අපි දැක්කා මේ සුහෘද පරිදි සෑම විටම මේ විපක්ෂ දේශපාලනින් හැම වෙලාවම පක්ෂේ දේශපාලන පක්ෂයක් ගත්තාම ඕනෑම ව්‍යසනයක් හෝ අර්බුදයක් ප්‍රයෝජනයට අරගෙන බලයට එන්න තමයි දඟලන්නේ. ඉතින් මේ ව්‍යසනයත් මට අපිට පේනවා සජිත් ප්‍රේමදාස සහ අනිකුත් විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ බලයට එම සඳහා භාවිතා කළ හැකි යම්කිසි ඉනිමගක් විදිහට පාවිච්චි කරන්න යනවා. ඒ කියන්නේ දැන් කියනවා මේ අපි හිටියනම් ඔයිට වැඩි හොඳට කරනවා සහ අපිට බැරි නම් අපිට පාලනය දෙන්න කියලා. මම හිතන්නේ ඔබ යම්කිසි විදිහකට මේකට උත්තරයක් දුන්නා. ඔබ මොකද හිතන්නේ? කියන්නේ දැන් මේගොල්ලන්ට උත්තර තියෙයිද මේ වගේ ඒවාට නැත්නම් ඔය කියන කන්ටියම පහුගිය කාලේ ලංකාව පාලනය කරා. එතකොට මේකත් එක්ක අපි කොහොමද මේ කියන දෙයට අපි උත්තරයක් දෙන්නේ? නෑ උත්තරයක් දෙන්න දෙයක් නෑ. ඔය කතා කියනකොටම අපිට තේරෙනවා දේශපාලනය ගැන අවබෝධයක් තියෙන, ආර්ථිකය ගැන අවබෝධයක් තියෙන, භූදේශපාලනය ගැන අවබෝධයක් තියෙන මේ කෙනෙක් ඕනේ කෙනෙක් දන්නවා මේ අක්කු මේ කියන්නේ මෝඩයෝ කියලා තේරෙනවා. දැන් උදාහරණයකට මම දැක්කා සජිත් ප්‍රේමදාස කියනවා මේ IMF එකත් එක්ක තියෙන ගිවිසුම අයින් කරන්න කියලා. හරිනේ.
එහෙම අයින් කරන්න බෑ. එතකොට දැන් මේ බලන්න ඊළඟට පාලකයා වෙන්න හදන කෙනෙක් ඒ කියන්නේ තමන් කොයිතරම් ඩෙස්පරේට්ද කියන එකනේ. ඒ කියන්නේ තමන්ට මේ තනතුර ගිලිහෙයිද කියලා නෝ හිතන්නේ. එහෙම නැතුව මේ මිනිස්සු ගැන හිතන එකක් නෙවෙයිනේ. ඒතර එයා බලන්නේ ඕනේ මගුලක් ලංකාව කාලා බීලා සූප්පු කරත් මට ප්‍රශ්නයක් නැහැ මම ජනාධිපති වෙනවා. එයා දන්නේ නැහැ ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙන කෙනෙක් ව්‍යාපෘතියක් නැතුව ජනාධිපති වුණොත් එයාට එක ආතල් එකයි තියෙන්නේ. උතන තියෙනවා ටිකක් ලොකු මේ රෙන්ජ් රෝවර් එකක්. ඕකේ වාඩි වෙලා අතවනවන රට පුරා යන්න පුළුවන්. එච්චර තමයි කරන්න පුළුවන්. ඊට වඩා දේවල් උතන කරන්න බෑ. දැන් අපි තේරුම් ගත යුතුයි IMF එකත් එක්ක දැන් අපි මෙහෙම කියමුකෝ දැන් මේ මිනිස්සුම මම දැකලා තියෙනවා කියනවා මේ පරාටේ නීතිය නැති කරන්න. පරාටේ නීතිය අහෝසි කරන්න. පරාටේ නීතිය අහෝසි කරන්න පුළුවන්. ඒතර වෙන්නේ බැංකු කඩා වැටෙනවා. මේ මිනිස්සයා එක පැත්තයි බලන්නේ. බැංකු වල තැන්පත් කරුවගේ සල්ලිනේ ණය හිමියන් ණය ගන්න අයට ලැබෙන්නේ. එතකොට කිසියම් බැංකුවක ණය ගත්ත මිනිස්සු ණය ගෙවන්නේ නැත්නම් බැංකුවට අනිවාර්යයෙන්ම ඒක ප්‍රතිඵලය තමයි තැන්පත් කරු තැන්පත් කරන්න නැති වෙනවා. දැන් මේකම ඇති වෙලා තියෙනවා යුරෝපෙට. යුරෝපය ඩොලර් බිලියන් 300ක තැන්පතු මේ රුසියාවේ ඒගොල්ලා ඒක අත්හිටවල තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක ගන්න හදනවා. දැන් මේකෙන් යුරෝපයම ලොකු අර්බුදයකට යනවා. මොකද ඉස්සරහදී යුරෝපයේ බැංකුවල කවුරුම මුදල් තැන්පත් කරන්න නැතුව යනවා. ඒ වගේ ගොන් වැඩ ඒවා. ඒක දීර්ඝකාලීන උත්තරයක් නෙවෙයි. ඒ කියන්නේ අපි තේරුම් ගත යුතුයි IMF එකේ ණය කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට එහෙම කිසි අවබෝධයක් නැහැ. මේ ණය කියන්නේ අපේ මොනිටරි සිස්ටම් එකේ ගැටලුවක්. හරිනේ අපි ණය අරන් තියෙනවා පිටරටින් සහ දේශීයවත් අරන් තියෙන දේශීය වර්ගත් එක්ක කවුරු කතා කරන්නේ නැහැ පිටරටින් ගත්ත ණය තියෙනවා. ඒ ණය මේ වල මූලයට හොයාගෙන ගියාම ඒ කියන්නේ අපේ ණය ඇත්ත ණය හිමියෝ කියලා කියන්නේ ඔය අපි දන්නේ නැහැනේ කවුද කියලා. ගිහලා ගහලා බලන්න. එතකොට රොත්ස්චයිල්ඩ් කියලා පවුලක් එනවා. රොත්ස්චයිල්ඩ් අන්නේ ඒගොල්ලයි තව කීපයක් බ්ලැක් රොක් කියලා එහෙම ටීම් එකක් තියෙනවා. අන්නේ කණ්ඩායමේ සල්ලි. එතකොට ඒ සල්ලි අපි නොදී හිටියොත් මොකද්ද වෙන්නේ කියලා බලන්න කියලා මම කියන්නේ. දැන් උදාහරණයකට ඊශ්‍රායලයේ දැන් රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක කියලා කියන්නේ ඊශ්‍රායලයේ පිහිටවන්න සල්ලි දාපු කෙනෙක්. ඒ වගේ මේ පවුල අවුරුදු 200ක් පරණයි. ඒගොල්ලන්ගේ පවුලේ තමයි නැපොලියන්ට යුද්ධ කරන්න සල්ලි දාපු ගාය. එතකොට මේ ලංකාවේ විපක්ෂ නායක කියනවා මේ රොට්සයිල්ලගේ මේ සල්ලි ගෙවන්න නැතුව අපිට ඉන්න පුළුවන් නම් මරු කියලා. කරලා බලන්න කියලා මම කියන්නේ. අන්න ඒ වගේ පොතපත කියවපු නැති ආර්ථිකය ගැන පොතපත කියවපු නැති භූතේශපාලනය ගැන කියවපු නැති විපක්ෂ නායකයෙක් තමයි අපිට දැන් ඉන්නේ. ඒ විපක්ෂ ናයකයා අන්ධ භූත ජාතකයේ දේශනා කරනවා මේ වෙලාවේ. අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ඒගොල්ල පොරොන්දුවක් වුණා සමාජයට හොරු නැති සමාජයක් හදනවා කියලා. ඒගොල්ලෝ ඒක පටන් ගන්න තියෙනවා. අපි ගේන්න ඕන ස්ලෝගන් එක තමයි අපි කොහොමද තොරකම් කරන්නේ නැහැ. හොරු නැති සමාජයකට අවශ්‍ය වෙනවා බුද්ධිමත් පාලකයෝ. අන්න ඒකට ආදේශ වෙන්නයි අපි ඕනේ. එහෙම නැතුව මේ කවුද මේ විපක්ෂයේ ඉන්න හොර නඩය මම නැවත නැවත කියන්නේ ඔය කට්ටියට බලය අවශ්‍ය වෙන්නේ හොරකම් කරන්න. එහෙම නැත්තම් මට කියන්න මොකටද කියලා. එහෙම නැත්තම් මේගොල්ලෝ ව්‍යාපෘති වාර්තා දෙන්න එපා. රයිට් අපි රට හදන්නේ මෙහෙම ආර්ථිකය අපි මේ විදිහට කරනවා. හරිනේ. ණය ගෙවන්නේ මේ විදිහට හම්බ කරන්නේ මෙහෙම ඩොලර් ආර්ථිකය මෙහෙම අපි හදනවා. රුපියල් ආර්ථිකයේ පාලනය කරන මූල්‍ය ප්‍රාග්ධනයේ හිමියන්ගේ ඒක අපි වෙනස් කරනවා. මයික්‍රෝ ෆිනෑන්ස් වලට අපි මුදල් දානවා. මෙන්න මෙහෙම ව්‍යාපෘති කියන්න එපා. ඔය එක එක්කවත් කියනවද? උඹ ඔක්කොම ලංකාවේ මිනිස්සුන්ව සලකන්නේ මෝඩයෝ කියලා. විපක්ෂ නායකතුමත් අපේ සිංහල මිනිස්සු දෙබල මිනිස්සුන්ව සලකන්නේ මුංගගේ මෝඩයෝ මුංග රවට්ටන්න පුළුවන් IMF එකට යන්නේ නැහැ කියලා IMF එක තියෙන අපේ ගිවිසුම අහෝසි කරාම මුං ඡන්ද දෙයි මට මහත්තයෝ ඒ යුගයේ ඉවරයි මහත්තයාට කියන්න තියෙන එච්චරයි මහත්තුරු ඔක්කොටම කියන්න තියෙන්නේ කප්පංකාරයන්ට කියන්න තියෙන්නේ ඒ යුගය ඉවරයි UNP එක ශ්‍රී ලංකා එක සජබේ මේ පක්ෂවල සැබෑ බලය තියෙන්නේ ව්‍යාපාරිකයන්ට බොරුවට නිකන් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා ඒ සැබෑ බලය ට්‍රූ පවර් එක තියෙන්නේ ව්‍යාපාරිකයන්ට. ඒ ව්‍යාපාරිකයෝ තමයි මේක මෙහෙවන්නේ. තවත් ගැඹුරට ගියොත් එහෙම ගෑනු ටිකක්. පොට්ටුව මෙහෙවන්නේ ගෑණියෙක් අවසාන වශයෙන්. සාජබේ මෙහෙවන්නේ අන්තිමට ගෑනු කෙනෙක්. මට ලක්ෂ්මණ ෆොන්සේකා සහෝදරයා මේ මෑතකදී පණිවිඩයක් කියවතුන නෑ දැන් නම් දැල්ලි නෑ කියලා. නමුත් ඒ ඔක්කොම පාලන බලය ආවමයි මහත්තයෝ වෙන්නේ. දැන් එන්නේ නෑ තමයි. ඔය කවුරුත් එන්නේ නෑ. දැන් ආමල් තමයි රට වටේ දුහන්නේ.
මට එහෙම නැත්තම් කියන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝ කියන්නේ පිස්සුද? ලිමිඩිලා ඒගොල්ලෝ එන්නේ නැහැ. අපි තමයි පාලනය කරන්න කියලා. මට සහතිකයක් දෙන්න පුළුවන් නම්. මං කියන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය. සජබේ මේ ඔක්කොම පාලනය කරන්නේ පුද්ගලයෝ කීප දෙනෙක්. ඩිමොක්‍රටයිස් කරන්න මේ විපක්ෂය. අපි ඒකයි සටන් කරන්නේ. අන්නේ වෙනුවෙන්. අපි සටන් කරන්නේ එතෙන්ට. අන්නේ සටන දිනුවට පස්සේ අපි සහතිකයක් දෙන්නම්. ඔන්න දැන් විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙනවා. ඡන්දෙ ඉල්ලනවා සාමූහිකව අපි එකතු වෙලා. මොකද අපි තනි කට්ටියකට මේ රට මේව ගොඩ ගන්න බෑ. කණ්ඩායම් ගොඩක් එකතු වෙන්න ඕනේ. බුද්ධිමතුන් ගොඩක් එකතු වෙන්න ඕනේ. චින්තකයෝ, ප්ලෑනර්ස්ලා, ටවුන් ප්ලෑනර්ස්ලා මේ ඔක්කොම අපිට එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව තනි පොරවල් වලට මේ රට දිනන්න බෑ. මේ රට ජය ගන්න බෑ කියන එකයි මගේ අදහස. අවසාන වශයෙන් දීප්ති අපි ගත්තොත් දැන් මේ සුලිකුණාටුව නිසා ලංකාවට වෙලා තියෙන ආර්ථික හානිය සමහර විට දැම්ම අපිට කියන්න බැරි වෙයි වේල පහ වැඩි වෙයි මේක ගැන කතා කරන්න. නමුත් ඔබ මොකද හිතන්නේ? කියන්නේ අපි සාමාන්‍ය සෑහෙන බරපතල විනාශයක් සිද්ධ වෙලා තියෙනවා ලංකාවට. මේකෙන් ලංකාවට මොන වගේ ආර්ථික හානියක් වෙයිද? අපිට යම් කිසි විදිහක උපකල්පනයක් කරන්න පුළුවන් වෙයිද? අනාගතයේදී ශ්‍රී ලංකාවට මොන වගේ තත්යකට උදා වෙන්න වෙයිද කියලා? ඔව් ඉතින් අපේ ඉකොනොමි එක දිහා බැලුවම අපේ ඉකොනොමි එක ලොකු ඉකොනොමි එකක් නෙවෙයි. ඩොලර් බිලියන් මම හිතන්නේ ඉස්සලා 90ට තිබුණා දැන් 79 විතර බහැලා තියෙනවා. ඒක පොඩි ඉකොනොමි එකක්. ලංකාවේ ඉකොනොමි එක පොඩි. ඒ නිසා අපිට තියෙන ඩැමේජ් එකත් අඩුයි. ඒ කියන්නේ ස්වභාවික විපත සම්බන්ධ නෑනේ මේ ඉකොනොමික්ස් වලට. ඉකොනොමික්ස් වල වෙන්නේ වෙන විදිහකටනේ මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ මේගොල්ලෝ ඔක්කොම පටලව ගන්නවා. ඊට උදාහරණයකට දැනට මූලික මේ දේවල් වලට සාහන සේවා සපයන්න ඔය ඔක්කොම ටික අරගෙන දැනට තාවකාලික මට්ටමේ අපිට ජනාධිපතිවරයාත් කිව්වා මම හිතන්නේ රුපියල් මිලියන 8,000ක් විතර අවශ්‍ය වෙනවා. නමුත් පස්සේ කාලෙක මේක වැඩි වෙයි මොකද පාරවල් හදනකොට අර එහෙම. මම නැවත කියනවා අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ ගොඩක් අය කියනවා නේද දැන් හැදුවනේ මේ ජනාධිපතිතුමා හැදුවනේ කමිටි එකක් මේ රට කොට ගන්න. දැන් මේගොල්ලෝ කියන්නේ බුද්ධිමතුන්ගේ අර එහෙම තියා. නෑ බුද්ධිමතුන්ගේ හදන්න පුළුවන්. බුද්ධිමතුන් චින්තකයෝ දාර්ශනිකයෝ ප්ලේටෝලගෙන් හදන්න පුළුවන්. කොමිටියක් හදන්න පුළුවන්. රට කොට ගන්න. කොහොම සල්ලි? ප්ලේටෝ වලට සල්ලි තියනවද? ගොම් ප්‍රශ්න මේවා මං කියන්නේ. සල්ලි ජනාධිපතිවරයා හරියට හරි. සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් තමයි සල්ලි තියෙන මිනිස්සුන්ගේ බලපෑම් සහගත. සාමාන්‍ය මහජනයාට බලය දුන්නයි කියලා මොකද්ද වෙනස? මුකුත් වෙන්නේ නැහැ. බිලියන් ගණන් සල්ලි තියෙන බිලියන් ගණන් කන්ටැක්ස් තියෙන ව්‍යාපාරිකයෝ තමයි මේ ඔය කමිටියට දාන්න ඕනේ. මොකද සුමනසිරි ලීනගේ දාන්නද? ඒ හිඟන්නෙක්නේ. නාන්න නැති හිඟන්නෙක්නේ. ඒ හිඟන්න දාන්නද ඔයගොල්ලෝ කියන්නේ මේ වගේ කමිටි වලට? නේ? යා කලින් නම් හොඳට නනා හිටියා ෆ්ලික් කියලා ආයතන එක ලක්ෂ 2000ක් මේ පන්සලේ දාන ගෙදර අර දාන පින්කම් වල බෙදනවා වගේ බෙදාගෙන කියලා ලක්ෂ 2000ක්. ඒ කාලේ ජොලි පොර. මේ පස්සේ මේ එක දවසකදී මට මතක නෑ මොකද්ද හුටපටයක් නිසා 2012 කොහෙද ඉනි එකපාරටම කොමියුනිස්ට්වාදියෙක් වුණා. කොමියුනිස්ට්වාදියෙක් වෙච්ච විදිය මේ මම පුහුජායකට ආරාධනා කරනවා මේ පුළුවන් නම් හොයන්න. එකපාරටම මොකද මේ මිනිස්සයා කිරුටු වෙලා කන්න බොන්න නැති වෙලා නාන්න නැති වෙලා එකපාරට කොමියුනිස්ට්වාදියෙක් වුණා. දැන් මේ වගේ සත පහක් අතේ නැති මිනිස්සුන්ව දාන්නද කමිටි වල? නෑ. ජනාධිපතියා හරියට හරි පුළුවන් නම් මට කියන්න මං කියන්නේ විපක්ෂ නායක පුළුවන් නම් ඔය ව්‍යාපාරිකයන්ට මොන හරි කියන්න. ඔය දැන් ඔය කන්ටේනර් 300 ගන්න කියනකොට මම හැමදාම අභියෝග කරනවා මේගොල්ලන්ට දිලිජ්ජාගිරේ ඇතුළුව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නැහැනේ. ඔය කන්ටේනර් 336 අයිති ව්‍යාපාරිකයන්ගේ නම් පහක් කියන්නේ. දිලිජ්ජාගිරේ එදාට පස්සේ ඉවරයි මං කියන්නේ. පුළුවන් අභියෝගයක්. මාර චැලෙන්ජ් එකක් මේ කරන්නේ. පුළුවන් නම් කියන්න ඔය. පුළුවන් නම් කියන්න මේ විපක්ෂ නායකතුමා මේ කාටද මේ කන්ටේනර් ටික අයිති කියන්නේ. මොකද ලංකාව පොඩි රටක්, ඉකොනොමි එක පොඩි රටක්. ලංකාවේ ඉන්න ප්‍රධාන ධනපතියෝ 10 දෙනෙක් විතර. ඒ ධනපතියෝ තමයි තුන් පැත්තටම සල්ලි දෙන්නේ. මම කියන්නේ මේ කවුද නාමල්ටත් කියන්න බෑ. පුළුවන් නම් නාමල්ටත් අභියෝගය කරනවා. ඔය කන්ටේනර් අයිතිකාර එළිය කිව්වොත් නඩු දාන හින්දා පුළුවන් නම් පාර්ලිමේන්තුවේ කියන්න බෑ. කියන්න බෑ. ඒකයි. අරයා සල්ලි ගත්තද මෙයා සල්ලි ගත්තද එපා. පුළුවන් නම් කියන්නකෝ මේ කට්ටියගේ නම් ටික. නම් පහක් කියන්න මට. කියන්න බෑ. කිව්වොත් ඉවරයි. ඊළඟ පාර ඡන්දෙට සල්ලි හම්බෙන්නේ නැහැ. එච්චරයි වෙන්නේ. මේ මහජනයාට මම මේ තොරතුරු කියන්නේ. ඔය ඔක්කොම පොරවල් වෙන්නේ සල්ලි ඉස්සරහ නෙවෙයි. ඒ කියන්නේ මේ බොරුවට ඔය ටීවී channel වල තව දේශපාලඥයෙක් ඉස්සරහ මොකද දෙගොල්ලොම සල්ලි ගන්න අය තුන්ගොල්ලොම සල්ලි හතර ගොල්ලොම සල්ලි ගන්නවා. ඒතර ඒගොල්ලෝ ඔයා දන්නව නේද මෙයා අන්නේ හුරතල් වෙනවා. ඇඹරි.
අර කාටුන් වල වගේ කාටුන් වල ෆෑන් වල වැදිලා බිමට වැටෙනවා තප්ප වෙනවා ආයි නැගිටිනවා ඒ වගේ කාටුන් චරිතනේ ලංකාවේ දේශපාලනය කරන්නේ. එඩිටර් මිනිස්සු ඉන්නවද උතන? නෑ. නිවටයෝ ඉන්නේ ඔක්කොම. ඔක්කොම ඉන්නේ නරුමයෝ නිවටයෝ. ඉතින් මගේ අභියෝගය තමයි පුළුවන් නම් ඔය චැලෙන්ජ් කරනවා මම. ඔය දැන් කිව්ව ව්‍යාපාරිකයන්ට බොරුවට ඔය විරුද්ධ වෙන්නේ ඕගොල්ලෝ ආණ්ඩුව කරා නම් ඕගොල්ලවත් කරන්නේ ඔය කට්ටියම තමයි මං කියන්නේ. ඔන්න ඔතනින් පොඩ්ඩක් වෙනස් වෙනවා රනිල් වික්‍රමසිංහ විතරක්. එයා ටිකක් ওই ව්‍යාපාරිකයන්ට බය නැහැ. ඒ හින්දා තමයි යා පරද්දලම දැම්මේ. එයා විතරයි බය නැත්තේ. ඉතුරු චණ්ඩි ඕන කෙනෙක් මට කියන්න දිලිත් ජයවීර ධම්මික පෙරට පුළුවන් නම් චැලෙන්ජ් කරන්න කියන්න. සති දෙකයි. ඇඩ් නැහැ. සති දෙකයි යන්නේ දිලිත් ජයවීරගේ ආයතන ටික කඩා වැටෙන්නේ. සති දෙකයි. මහලුකු චණ්ඩියක්. ඔක තමයි කියන්නේ මම.